හෙල්ලෝ ගයිස් ඔන්න රුපියල් 35,40,000ක් විතර වටින Facebook මොනටයිසේෂන් කෝස් එකක් අපි අද ඉඳලා අපේ කෑම හදන මේ YouTube channel එකකින් ඔයාලට නොමිලේම ගෙනත් දෙනවා. ඉතින් මෙතනදී අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ Facebook page එකක් හදන්නේ කොහොමද? එතකොට මේ Facebook page එකකින් සල්ලි හොයන්නේ කොහොමද? ඒ වගේම ඔයාලගේ normal Facebook account එකකින් කොහොමද සල්ලි හොයන්නේ? මෙන්න මේ දේවල් ගැන තමයි අපි නොමිලේම ඔයාලත් එක්ක කතා කරන්නේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකන් සම්පූර්ණයෙන්ම අපිත් එක්ක රැඳිලා ඉන්න. හරි මචං. අපි අපේ කතාව පටන් ගන්න කලින් මුලින්ම හිතලා බලමු අපි දවසකට කොච්චර වෙලාවක් නම් මේ Facebook එක ඇතුලේ ගත කරනවද? කාගේ හරි උපදූපයක් බලන්න, එහෙමත් නැත්නම් ලංකාවේ වෙච්ච දෙයක්, ලෝකෙ වෙච්ච දෙයක්, ලෝක යුද්ධය ගැන, එහෙමත් නැත්නම් අපිට මේ ලංකාවේ විදින හිරකාරයෝ පැනලා යන දේවල් අපි මේවා වලට මචං කොච්චරනම් කාලය යොමු කරලා මේවා ගැන තව කෙනෙක් එක්ක කතා කරන්න, එහෙම නැත්නම් මේවල අලුත් විස්තර මොනවද බලන්න අපි මොනතරම්නම් මේ Facebook එක ඇතුලේ කාලය අපේ කා දමනවද? හැබැයි මචං මේ කා දමන කාලය ඇතුලේ අපිට පුළුවන් නම් කීයක් හරි හොයාගන්න. ඒක නේද මචං අපි දියුණු වෙන රටක් විදියට කරන්න ඕනේ. අපි මචං රටේ නායකයින්ට බයිනවා වගේම අපි දැනගන්න ඕනේ මචං අපිත් දෙයක් කරන්න රට වෙනුවෙන්. අපි Facebook එකේ මචං දාගෙන දඩ පෝස්ට් ලියනවා මේම කරමු මෙහෙම කරොත් හොඳයි කියලා. හැබැයි බං අපි කවද්ද බං හිතලා බැලුවේ අපේ රට දියුණු කරන්න අපිටත් තව දෙයක් කරන්න පුළුවන් කියලා. අපිටත් පුළුවන් නම් මචං ඩොලර් එකක් හරි අපේ රට වෙනුවෙන් හොයන්න. ඒක නේද මචං අපි මේ වෙලාවේ කරන්න ඕනේ. මේ රට දියුණු කරන්න පුළුවන් තත්ත්වයක ඉන්න මේ වෙලාවේ අපි කරන්න ඕනෙත් මචං ඒ වගේ දෙයක්. ඉතින් මම ඔයාලට කියා දෙන්නම් මේ වීඩියෝ එකක් සීරීස් එක ඇතුලේ කොහොමද අපි එහෙම කරන්න කියලා. උඹලා අපේ තියෙන මේ Facebook ප්‍රොෆයිල් එක ඇතුලේ සල්ලි හොයන්න පුළුවන් මචං. මේක ඇතුලේ මැජික් එකක් නෑ. මේක ඇතුලේ හරි සරල ස්ටෙප් ටිකක් තියෙන මචං කරන්න. මම උඹලට අද කියා දෙන්නම් ඒ දේ කරන්නේ කොහොමද කියලා. මචං Facebook වලින් සල්ලි හොයනකොට අපිට ලේසියෙන්ම සල්ලි හොයන්න පුළුවන් ක්‍රමය තමයි මචං රීල් කියන්නේ. කියන්නේ උඹලා අපි බලන්නේ බං වීඩියෝ බලන්නේ Facebook එක ඇතුලේ. අන්නේ රීල් වීඩියෝ හදන්නේ මචං මිනිස්සු කැමරා කරලා අනම්මනම් කරලා නිකම් මේ අපිට ආතල්ලකට බලන්නම නෙමෙයි මචං. මේ වීඩියෝ ඇතුලෙන් මේ මිනිස්සු ලොකු ගාණක් හොයනවා මචං. හිතන්නකෝ අපි මාසයක් ජොබ් කරලා හොයන සල්ලි තියෙන්නේ. අන්න ඒ ගාණ පුළුවන් මචං හරියටපත් වුණොත් එක වීඩියෝ එකක් ඇතුලෙන් හොයාගන්න. ඉතින් උඹට අපිටත් පුළුවන් නම් මචං අපි එදිනෙදා කරන වැඩ ටික වීඩියෝ කරලා ෆෝන් එකකින් පොඩි එඩිට් පාරක් දාලා ඒක දාන්න Facebook එකට මේ Facebook එකෙන් ගෙවනවා මචං. හැබැයි මේක මුලින්ම මචං ගෙවන්නේ නැහැ. මේකේ පොඩි මේ ක්‍රයිටීරියස් ටිකක් තියෙනවා. අන්න ඒ ටික අපි කම්ප්ලීට් කරගන්න ඕනේ. ඒවා මහා ලොකු අමාරු දේවල් නෑ මචං. ඒවා කම්ප්ලීට් කරන්න මැජික් නෑ. ඒතකොට අපිට කෝස් කරන්න ඕනේ නෑ මචං මේවා කරන්න. මේවා ඇතුලේ තියෙන බේසික් දේවල් ටිකක් අපි ඒ ටික ටක් ගාලා අල්ලගත්ත හැකි. ඒකට යාළුවා ඒකට මචං Facebook එකනොත් අපිට උදව් කරනවා මචං. අපි ඒක Facebook මොනටයිසේෂන් ගන්න වෙනවා නම් අපි අන්න ඒ ටික මචං ක්‍රයිටීරියස් ටික ඉක්මනට සෙටප් කරගත්තොත් අපිට පුළුවන් ඉක්මනට Facebook එකේ මොනටයිසේෂන් ගන්න. මම මේ වීඩියෝ සීරීස් එකේ ඉස්සරහට ඔයාලට කියා දෙන්නම් කොහොමද අපි මේ ක්‍රයිටීරියස් ටික සම්පූර්ණ කරගන්නේ. එතකොට වැඩියෙන් අපේ පේජ් එකට views ගෙන්න ගන්නේ කොහොමද? like ගෙන්න ගන්නේ කොහොමද? comments වැඩි කරගන්නේ කොහොමද කියන ටික. Facebook එකට බං වීඩියෝ දාන්න යද්දී අපි මුලින්ම කවුරුත් අපේ වීඩියෝ බලන්නේ නැහැ. මොකද අපිට audience එකක් නැහැනේ මචං. අපේ වීඩියෝ බලන්න සෙට් වෙච්ච පිරිසක් නැහැ මචං. අපි මුලින්ම කරන්න ඕනේ අපේ වීඩියෝ දාගෙන යන්න ඕනේ මචං. මේක මුලදී දැම්මම වීඩියෝ වලට like 1යි 2යි comment 1යි එහෙම එයි මචං. හැබැයි මේක අතාරින්න එපා. අපි මේක දිගටම දාගෙන යන්න මචං අපිත් එක්ක audience එකක් හැදෙනවා. අපි වෙනුවෙන් පිරිසක් හැදෙනවා මචං. අන්න උන් ඊට පස්සේ බලනවා මචං අපේ වීඩියෝ දාන්නේ කවද්ද. අපි දෙන මේ පණිවිඩය ඇතුලේ මචං අපි කියමු අපි මොකක් හරි බයිසිකලයක් හදන එකක් දානවා එහෙම නැත්නම් බයික් එකක් හදන එකක් දානවා කියලා. මේක බලන්න මචං මිනිස්සු සෙට් වෙනවා ඊට පස්සේ. උන් අපි මේක වීඩියෝ කරන විදියට එක්ක අපි මේක හදන විදියට ආස හිතෙනවා. මේ ආස හිතනත් එක මචං අපි ඊට පස්සේ ඔඩියන්ස් එකක් හැදෙනවා. අන්න ඒ ඔඩියන්ස් එක තමයි මචං වටින්නේ අපේ වීඩියෝ සීරීස් එකේම. එතකොට මේ ඔඩියන්ස් එක මචං හරියට බිල්ඩ් අප් වුණොත් එහෙම අපිට ලොකු ගේමක් ගහන්න පුළුවන්. Facebook එකෙන් සල්ලි හොයන්න අමතරව අපිට පුළුවන් මචං මේක ඇතුලේ අපේ තාම මොකක් හරි ප්‍රොඩක්ට් එකක් විකුණන්න ඕන නම් අපි ගාව තියෙන ප්‍රොඩක්ට් එකක්. එහෙම නැත්නම් අපිට පුළුවන් මචං දරාස් හරි AliExpress වගේ සයිට් වල තියෙන ඒවා මචං. අන්න ඒවා පුළුවන් මචං ඒවල ලින්ක් දාන්න පුළුවන් අපේ පේජ් එක කරා. ඒ දාලා ඒවලුත් අපිට කමිෂන් එකක් හොයන්න පුළුවන්. Facebook එකෙන් සල්ලි හොයනවා කියන්නේ මචං අපි දාන වීඩියෝ දාලාම සල්ලි හොයන්න ඕනේ නැහැ. ඊට අමතරව හොයන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා මචං. මම උඹලත් එක්ක මේ වීඩියෝ සීරීස් එකේ ඉස්සරහට කතා කරන්නම් කොහොමද තව කරන්න ඕනේ කියලා. මචං අපි ගෙදරක කෑම හදනවා කියලා අපේ වයිෆ්ට හරි අපේ නංගිට හරි කෑම හදන්න පුළුවන් කියලා හොඳ රසට. අපි මචං මේ රසට හදන කෑම වීඩියෝ කරගන්නවා මචං. වැඩි ඕනේ නෑ මචං. අපි මේ channel එක පටන් ගන්න මුල් කාලේ අපිට මොකුත් කැමරා තිබ්බේ නෑ මචං. අපි ගෙදර හදන කෑම වර්ග වෑම වර්ග තමයි මචං වීඩියෝ කරගෙන දැම්මේ. මුලින්ම මචං subscribersලා 1යි 2යි 3යි තිබ්බේ අපිට earning එකක් ආවේ නෑ. හැබැයි ටික කාලයක් යනකොට මචං අපි මේ හදන වීඩියෝස් එක්ක අපිත් එක්ක මචං කට්ටිය එක්ක වුණා. අපිට මිනිස්සු මුලදී බැන්නා. හැබැයි මේ බයින්නත් මචං අපිට තමයි subscribersලා count එක එක්ක වුණේ. මෙහෙම එක්ක වෙලා මචං ලක්ෂ පිරුණකොට මචං ඒක මාර එකක්. ලක්ෂයක් පිරුණාම මචං YouTube එකේ වෙනම creative වලට හම් වෙනවා වෙනම gift එකක්. මෙන්න මේ වගේ මචං items ටිකක් තියෙනවා. මේවා එන්න මචං අපිට හරි සතුටක් දැනෙනවා. මචං වීඩියෝ එක ටිකක් දිගට යන හින්දා මම අදට වීඩියෝ එක නවත්තන්නම්. ඉතින් උඹලා මේ ගැන ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් එතකොට
මේ අලුතෙන් පටන් ගන්න හිතෙනවා නම් කවුරු හරි කෙනෙක් මේ වීඩියෝ එකට මචං කමෙන්ට් එකක් දාන්න. අපි දිගටම වීඩියෝ එක කරගෙන යමු. එතකොට උඹලට එන ප්‍රශ්න වලට මම මචං පර්සනලි මට උදව් කරන්න පුළුවන්. WhatsApp එක කරා අපි කනෙක්ට් වෙලා මචං උදව් කරලා අපි දිනුනෙමු මචං. අපිට දිනු වෙන්න මචං මේකට කෝස් කරන්න අපි කෝස් කරන්න මචං සල්ලි දිනනවා නම් මම Facebook එකෙන් සල්ලි හොයන්න හදන්නේ නැහනේ. අපිට කෝස් කරන්න සල්ලි නැති හින්දා මචං බලන්නේ Facebook එකෙන් හරි ආදායමක් ගන්න පුළුවන්ද කියලා. අපිට ඊට පස්සේ මචං අපිට මේක තේරෙනවා මදි නම් අපිට පුළුවන් මේක දන්න කෙනෙක්ගෙන් තව වැඩිදුර ඉගෙන ගන්න. pay out ප්‍රශ්න આવුත් අන්න ඒ වගේ තැන්වලදී මචං අපිට පුළුවන් කවුරු හරි දන්න කෙනෙක් කන්ටැක්ට් කරලා එයාලට පේමන්ට් එකක් කරලා හරි අපිට ඕන දේ කරගන්න. අපි මුලින්ම මචං බේසික් ටික කරගෙන ඉන්න ඕනේ. ඉතින් වීඩියෝ එකකින් බලන්න ගන්න දෙයක් තිබ්බනම් ගනින්. නැත්නම් ඉතින් ඒකත් අවුලක් නෑ. මේ හැබැයි අපි මචං අපි රටේ නායකයින්ට බනිනවා වගේම අපිත් මචං පුළුවන් නම් ඩොලර් එකක් හරි මේ ලංකාවට ගේන්න මේ වෙලාවේ අපේ ජෙන් එකේ හැටියට මචං කරන්න පුළුවන් හොඳ දෙයක් තමයි ඒක. එහෙනම් ගිහලා එන්න හැමෝටම ජය වේවා.